Hello, welcome to our YouTube channel. ඉතින් ආයුබෝවන් හැමෝටම අද අපි ලෑස්ති වෙන්නේ මීදුමෙන් වැසුණු සුන්දර කඳුපන්තු අතරින් රිවර්ස්ටන් කරා යන්න. අපේ ගමන පටන් ගන්නේ ලග්ගල නගරයේ. ලග්ගලේ ඉඳන් රිවර්ස්ටන් යන මේ පාර ඇත්තටම වෙනම ලෝකයක්. පසුගිය දවස්වල ඇතුණු දිට්ටුවා දරුණු කාලගුණක තත්ත්වයෙන් පස්සේ තමයි අපි මේ ගමන එන්නේ. ඔයාලට පේනවා ඇති මේ පාරවල් වල තවමත් ඒක සලකුණු ඉතුරු වෙලා තියෙනවා. බලන්න මේ නායකගේ පුතෙන් පාරවල් එහෙම කැඩිලා පරිසරයට ලොකු හානියක් වෙලා තියෙනවා. දිට්ටුවා තත්ත්වයෙන් පස්සේ මේ ලග්ගල රිවර්ස්ටන් පාරේ කොහොමද කියලා ඔයාට මේ වීඩියෝ එකෙන් පැහැදිලිව බලා ගන්න පුළුවන්. මේ කැඩුණු පාරවල් අස්සෙන් නායක ගිහිපු තැන් පසු කරගෙන යන මේ ගමන ඇත්තටම ලොකු අභියෝගයක්. ගමන ටිකක් දුෂ්කර වුණත් මේ කදුකරේ තියෙන යමුතු නිශ්ශබ්දතාවය හා වෙනස්ම පරිසරය ඒක අපිට හොඳටම දැනෙනවා. ඒ රිවර්ස්ටන් ගමනේදී අනිවාර්යයෙන්ම බලන්න ඕන තැනක් තමයි පිටවල පතන. අපි මෙතෙන්ට එනකොට නම් පරිසරය හරිම පැහැදිලි. කිසිම මීදුමක් තිබුණේ නැහැ. පතන පුරාම අවුව වැටිලා. ඈත කදුපන්ති පවා හරිම ලස්සනට පෙනුණා. ඉතින් මේ වගේ පැහැදිලි අහසක් තියෙනකොට නම් පිටවල පතන කියන්නේ ඇත්තටම චිත්‍රයක් වගේ ලස්සන තැනක්. ඒකේ තියෙන ඒ දැවැන්ත හිස් අවකාශය අපේ මනසට ගෙනාවේ ලොකු සැහැල්ලුවක්. හැබැයි මේ පැහැදිලි කාලගුණේ තිබුණේ ටික වෙලාවයි. අපි ආපහු එනකොට මුළු පිටවල පතනම එකපාරට මීදුමෙන් වැහිලා ගියා. මේ ලස්සන තැනිතලාව දෙකේ අපි ඇවිදගෙන ගියේ ඊළඟට කෙරවලේ තියෙන පුංචි ලෝකාන්තය බලන්න. මේ තැනට ආවම දැනෙන හැඟීම නම් වචනෙන් විස්තර කරන්න අමාරුයි. ඈතින් පේන කඳුපන්ති මහා නිශ්ශබ්දතාවයක් එක්ක හමන සීතල සුළඟ මේ දර්ශනය නම් ඇත්තටම හිත නිවනවා. පිටවල පතනම එකපාරට මීදුමෙන් වැහිලා ගියා. හරියට අපි වෙනමම ලෝකයකට ආවා වගේ. රිවර්ස්ටන් වල හැටි හැම තමයි. එක මොහොතකින් කාලගුණේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. යද්දි තිබුණු මේ පැහැදිලි පරිසරය එද්දි මේ වගේ සුදු පාට මීදුම් සලුවකින් වැහිලා ගියා. ඒක නම් අපිටත් මේ ගමනේදී ලැබුණු අමතක නොවන සුන්දරම අත්දැකීමක් වුණා. මීදුමත් එක්ක අපි පිටවල පතනෙන් එළියට එනකොටම මහ වැස්සක් වැස්සා. ඉතින් එකපාරට හිතා ගන්නවත් බැරි විදිහට මහා ඊයෙන් වහින්න ගත්තා. රිවර්ස්ටන් වලට මේ ෂණික කාලගුණ වෙනස් වීම කොච්චරද කියනවනම් එකම දවසේ පැය කිහිපයක් ඇතුළත අවුව මීදුම වගේ